හරි හරි 2029 V පාට් එක ගන්න අනුමාපන පාට් එක හරි ගාන පිරියඩ් අපි හදාගෙන යන් ගාන කියලා x ගණයේ cu2s සහ cus පමණක් අඩංගු වෙයි කියලා කියලා තියෙනවා හරිද x වල අඩංගු cu2s ප්‍රතිශතයෙන් ඉන්නේ කිරීම සඳහා පාත් දක්වන ක්‍රියාවලිය යොදා ගන්න ලදී හරි ගාන පිළිවෙල හදාගෙන යන්න හදන ගමන් කතා කරමු හරිද ගාන කියලා තියෙනවා ඔන්න x කියලා ගණයක් ඉන්නවලු හරිද x ගණයක් ඉන්නවා ඒකේ අඩංගු වෙන්නේ cu2s ඉන්නවලු cus ඉන්නවලු හරිද බලන්න හොඳට x ගණයේ cu2s සහ cus පමණක් අඩංගු වෙයි කියලා කියලා තියෙන්නේ හරිද අපිට ඔයාලට මතක නම් කලින් ගානක අපිට සෙට් වුණා 2019 ගාන වගේ මතක අපිට සෙට් වුණා ප්‍රධාන සංඝටක වලට අමතරව ඒ ගානේ හිටියා මේ නිෂ්ක්‍රීය ද්‍රව්‍යකුත් අඩංගු වෙයි කියලා ගානේ කියලා තිබ්බා මේකේ බලන්න හොඳට කියලා තියෙනවා x ගණයේ cu2s සහ cus පමණක් අඩංගු වෙයි. ඕකෙන් ගන්න පුළුවන් අපිට දැන් cu2s කියන එක නම් ස්කන්ධ ප්‍රතිශතය නැපෙන් අහලා තියෙන්නේ. අපිට පුළුවන් එකකගේ ස්කන්ධ ප්‍රතිශතය අරගෙන අනිත් එකගේ ස්කන්ධ ප්‍රතිශතය කෙලින්ම 100න් අඩු කරලා ගන්න පුළුවන්. මෙන්න මෙහෙම මුන් දෙන්න විතරක් ඉන්නවා කියලා දීලා තියෙනවා. අර කලින් ගානේ හැබැයි අපිට අර 2019 ගාන වගේ අපිට සෙට් උනේ නිෂ්ක්‍රීය ද්‍රව්‍යකුත් ඉන්නවා කියලා. එතකොට අපි වෙන වෙනම එකකගේ ස්කන්ධ හොයලා මූල සංඛ්‍යාව හොයලා ඒ වගේ ස්කන්ධ හොයලා අපිට ඒලගේ වෙන වෙනම මූලික මේ ස්කන්ධ ප්‍රතිශත ගන්න ඕන වුණා මොකද ඒකේ උන් විතරක් නෙවෙයි මොකද නිෂ්ක්‍රීය ද්‍රව්‍යකුත් ඉන්නවා කියලා දීලා තිබෙන හින්දා හරිද මේකේ බලන්න එයා පමණක් අඩංගු වෙයි කියලා දීලා තියෙනවා අපි ඒකත් ඔළුවේ තියාගෙන ගාන ඉස්සරහට යන්න හරි x වල අඩංගු cu2s ප්‍රතිශතය නිර්ණය කිරීම සඳහා මෙන්න මෙයා තමයි හොයන්න කියන්නේ හරිද මෙයානේ හොයන්න කියන්නේ w/w cu2s කීයද කියලා තමයි හොයන්න කියන්නේ ස්කන්ධ ප්‍රතිශතය කීයද කියලා අපිට හොයන්න කියලා තියෙනවා මේක හොයාගන්න අපි මුලින් මෙන්න මෙයාගේ ස්කන්ධය හොයාගන්න ඕනේ ඒක හොයාගන්න කලින් අපි එයාගේ මූල සංඛ්‍යාව හොයාගන්න ඕනේ මෙන්න මෙයාගේ මූල සංඛ්‍යාව හොයාගත්ත කියන්නේ ගාන කොට හරිද මෙයාගේ මූලික ස්කන්ධයෙන් ගුණ කරලා අපිට පුළුවන් cu2s ස්කන්ධය හොයාගන්න මුළු ස්කන්ධයෙන් බෙදුවා 100න් ගුණ කරලා අපිට පුළුවන් ස්කන්ධ ප්‍රතිශතය ගන්න හරිද අපි මුලින් මෙයාගේ මූල සංඛ්‍යාව හොයාගෙන අපි ඒකට මුලින්ම මෙන්න මෙයාගේ කොයි වෙලාවෙ හරි මූල සංඛ්‍යාව ගන්න එපා. අපි cu2s මෙන්න මේ පද්ධතියේ ඉන්න මූල සංඛ්‍යාව a කියලා ගමු. cus ඉන්න මූල සංඛ්‍යාව b කියලා අපි ගමු. හරිද? ඊට පස්සේ ගාන අපි හදාන් ගිහිල්ලා කොයි වෙලාවෙ හරි අන්න ab හොයාගත්තා කියන්නේ ගාන කොට. හරිද? හරි. දැන් ඊළඟට කියලා තියෙනවා ඒ ගානෙහි x ගානෙහි ග්‍රෑම් එකක්. ඔන්න 1 ග්‍රෑම් ගන්නවලු. හරිද? එයාගේ 1 ග්‍රෑම් ගන්නවලු. කොටසක් 90 H2SO4 සමග KMnO4 එක්ක පිරියම් කරනවා. පිරියම් කරනවා කියන්නේ ප්‍රතික්‍රියා කරනවා කියන එක. හරි. H+ KMnO4 දානවා කියලා තියෙන්නේ. H+ KMnO4 කියන්නේ අපි දන්නවා ප්‍රබල ඔක්සිකාරකයක්. එතකොට මෙන්න මේ පද්ධතියේ ඉන්න ඔක්සිකරණය වෙන්න පුළුවන් ටික ඔක්සිකරණය විය හැකි මොකක් කරේ ඉන්නවනම් එයා ඔක්සිකරණය වෙනවා H+ KMnO4 කියන ප්‍රබල ඔක්සිකාරකය හමුවේ. එතකොට KMnO4 මොකද වෙන්නේ? එයා ඔක්සිකරණය වෙනවා Mn2+ බවට. අපිට මේ ප්‍රතික්‍රියාව ඔන්න ඵල ටිකත් හැදෙන ඵල ටික දීලා තියෙනවා ගන්න තවත් ලේසි එතකොට. අපිට කියලා තියෙනවා Mn2+ copper2+ SO4 2- කියන එක නා හැදෙනවලු. හරිද? ඵල විදියට. ඔන්න ඵල ගැන අපි ගත්තොත් එහෙම අපි දන්නවා MnO4- කියන එක නා ඔක්සිහරණය වෙලා Mn2+ හම්බෙන්නේ. Mn2+ හම්බෙන්නේ එහෙම. ඒ වගේම copper2+ කියන එක නා අපි දන්නවා copper2+ මෙන්න මේ Cus කියන එක නාගෙත් ඉන්නවා සහ මෙන්න මෙතන අපේ ඉන්නවා ධන එක ඔක්සිකරණාංකයේ ඉන්න. ධන එක ඔක්සිකරණාංකයේ ඉන්න copper ඉන්නවා. එයා MnO4- එක්ක ඔක්සිකරණය වෙනවා ධන දෙක දක්වා. එයාගෙන් සහ මෙන්න මේ ආරම්භයේ ඉඳන් ඉඳපු copper2+ තමයි ඔය ගානේ දීලා තියෙන පල්ලෙස හම්බ වෙන copper2+ කියන්නේ. ඒ වගේම මෙතන ඉන්නවා ඍණ දෙක ඔක්සිකරණාංකයේ සල්ෆයිඩ්. ඒ කියන්නේ ඍණ දෙක ඔක්සිකරණාංකයේ සල්ෆර් ඉන්න එකන ඉන්නවා. ඒ වගේම මෙතනත් ඉන්නවා ඍණ දෙක ඔක්සිකරණාංකයේ සල්ෆර් ඉන්නවා. එයා ඔක්සිකරණය වෙනවලු KMnO4 එක්ක SO4 දක්වා. එයා තමයි අපේ ඵලයක් විදිහට හම්බ වෙන SO4 කියන්නේ. හරිද? SO4 ධන 6 ඔක්සිකරණාංකයේ ඉන්නේ. ඊට පස්සේ කියලා තියෙනවා හරි අපි දැන් ගාන හදන්න කලින් ඔන්න KMnO4 එක්ක ප්‍රතික්‍රියා කරපුවාම හම්බ වෙන ප්‍රතික්‍රියා ටික අපි දාගෙන ඉමු හරිද හරි KMnO4 දාපුවාම මොකද වෙන්නේ කියලා අපි බලලා ඉමු හරිද හරි KMnO4 දාපුවාම අපි ගමු පළවෙනිට මෙන්න මේ copper sulfide කියන එක ගමු cupric sulfide කියන එක නා මේ Cu2s කියන එක නා ධන එක ඔක්සිකරණාංකයේ copperගේ හරි මේක ගත්තොත් එහෙම එනවා අපිට බලන්න මේක හොඳට බලාගන්න cu2s කියන එක නා මොකද වෙන්නේ MnO4- එක
MnO4- කියන එක මොකද වෙන්නේ? ඔක්සිහරණය වෙනවා Mn2+ දක්වා. හරිද? එතකොට copper Cu2s කියන එක නා බලන්න මෙතන හොඳයි. බලන්න මෙතන මේ copper ඉන්නේ ධන එක ඔක්සිකරණාංකයෙන් දෙන්නෙක් ඉන්නවා නේද? මෙතන සල්ෆර් ඍණ 2 ඔක්සිකරණාංකයේ ඉන්නේ. එතකොට මෙන්න මේ දාන MnO4- සමුවේ බලන්න මේ සමීකරණ ටිකක් හොඳයි. තුලිත කරගන්න එහෙම කට්ටියට සමහරවිට පැටලෙනවා. පැටලෙන්න දෙයක් නැහැ. පිළිවෙලට අහගන්න මේ ඇති දෙයක් නැහැ. මේකේ පිළිවෙලට තුලිත කරගත්තා නම් ලේසියෙන් ගන්න පුළුවන්. මේක අමාරු දෙයක් නෙවෙයි. ඔන්න දෙකක් ඔක්සිකරණය වෙන්න තියෙද්දි එකෙක් හමුවේ එක මොකෙක් හරි එක දෙන්නෙක් ඔක්සිකරණය වෙද්දි පැටලෙන්නේ නැතුව මේ විදිහට ලියා ගන්න පුළුවන්. කවුරු හරි පැටලෙන කෙනෙක් ඉන්නවා නම් මේ විදිහට ලියාගත්තා. හරි. එතකොට බලන්න මෙතන මේ MnO4- 1 Cu2s කියන එක නගේ කොපර් ධන එක ඔක්සිකරණය කියන කොපර් සහ සල්ෆර් දෙන්නම ඔක්සිකරණය වෙනවා. එතකොට අපිට ඒක දාගන්න පුළුවන් මෙන්න මෙහෙම. බලන්න ඔන්න අපි දන්නවා. මේව ගමු. බලන්න මෙතන අපේ හම්බෙනවා අපි මුලින් ඔන්න ධන එක ඔක්සිකරණයෙන් ඉන්න කොපර් ඔක්සිකරණය වෙලා අපිට හම්බෙනවා Cu2+ කියන එක. හරිද? එතකොට සහ අපි දන්නවා දෙපැත්තේ රසායනික ප්‍රතික්‍රියාවක තුලිත රසායනික ප්‍රතික්‍රියාවක් අපි තුලිත කරගෙන යද්දී අපි මුලින්ම ඔය ඔක්සිකරණාංක වෙනසීම ගන්න කලින් අපි දෙපැත්තේ තියෙන ඔක්සිහරණය වෙච්ච පළවල මේ පරමාණු වල පරමාණු සංඛ්‍යා සමාන කරගන්න ඕන දෙපැත්තේ. එතකොට මෙතන කොපර් කියන කට්ටියකින් දෙන්නෙක් හිටියා. මේ පැත්තේ එතකොට දෙන්නෙක් වෙන්න නම් මෙතන ඉස්සරහට දෙකක් එන්න ඕන. ඒක අපි ඔහම දාගමු. එතකොට සල්ෆර් ගත්තොත් එහෙම ඍණ 2 ඔක්සිකරණාංගයේ සල්ෆර් ඉන්නවා. ඒ කියන්නේ සල්ෆයිඩ් ඉන්නවා. මේ පැත්තට එද්දී ධන 6ට ඔක්සිකරණය වෙනවා SO4 2- දක්වා. හරිද? මෙයාගේ ගත්තොත් එහෙම හරි. දැන් අපි මේ Cu2s කියන එක කරා කෙලින්ම ඔක්සිකරණය වෙලා අපිට හම්බෙන ඵල ටිකනේ මේ copper 2+ 2 SO4 1 අපිට පුළුවන් ඒක මෙන්න මේ වරහණක් අස්සේ වගේ දාගන්න. ඔය කවුරුර පැටලෙන කෙනෙක් ඉන්නවා නම් කෙලින්ම අපිට මේව දාලා ගන්න. ඔක ලේසියෙන් ගත්තා කියලා. උඩ හරිද? මේව කරපුවම පැටලෙන්නේ නැහැ. හරි. දැන් බලන්න මෙතන ඔක්සිකරණාංක ගත්තොත් එහෙම අපි ඔක්සිකරණාංක වෙනස ගන්න පැතුළු කරන්න. හරි. මෙතන ඔක්සිකරණාංක වෙනස ගත්තොත් එහෙම මේ සම්පූර්ණ පරමාණු සමස්ත පරමාණු අපි සැලකුවොත් එහෙම මෙන්න මේ සමස්ත පරමාණු සමස්ත අණු සැලකුවොත් එහෙම අපිට මෙයාගේ ඔක්සිකරණාංක කියනවා 0ක් කියලා. මෙන්න මේ MnO4- ගත්තොත් එහෙම අපිට එනවා ධන 7ක් කියලා. Mn2+ ගත්තොත් එන 2යි. ඒ වගේම මෙතන ඔක්සිකරණාංක ගනිද්දී බලන්න එක එකනාගේ ගන්න. මෙතන බලන්න copper 2+ ගත්තොත් එහෙම ධන 2යි. ඒ වගේ දෙකක් ඉන්නේ හින්දා මෙතන ධන 4යි. ඒ වගේම මෙතන SO4 කියන්නේ සල්ෆේට් කියන්නේ ධන 6 ඔක්සිකරණාංකයේ ඉන්නේ. හරිද? මෙතන එතකොට මුළු ඔක්සිකරණාංක වල එකතුව ගත්තොත් එහෙම ධන 10ක් එන්නේ. හරි. දැන් දෙපැත්තේ වෙනස අපිට ගන්න පුළුවන්. මෙතන මේ දෙන්නගේ වෙනස ගත්තොත් එහෙම එනවා ධන 5ක්. මේ දෙන්නගේ වෙනස ගත්තොත් එහෙම අපිට එනවා 10ක්. එතකොට අපි මේව දෙකෙන් ගුණ කරගත්තා නම් වැඩි උඩ. හරි. එතකොට මෙතෙන්ට ඔන්නෝම දෙකක් එනවා. හරිද? ඔන්නෝම ලේසියෙන් තුලිත කරගන්න පුළුවන්. දැන් මොකද්ද කරන්න දෙන්නේ? දැන් අපි ආරෝපණ තුලිත කරගන්න ඉපයි. හරි. ආරෝපණ ගත්තොත් එහෙම ආරෝපණ ගත්තොත් බලන්න මෙතන ආරෝපණ ගත්තොත් එහෙම මෙතන බිඳුවයි මෙතන ඍණ 2යි මෙතන ගත්තොත් එහෙම ධන 4යි මෙතන ගත්තොත් එහෙම බලන්න ධන 4යි මෙතන ධන 4ක් කියනවා මෙතන ඍණ 2ක් කියනවා එතකොට මෙතන ධන 2ක් කියනවා. හරිද? එතකොට මෙතන ඔක්කොම වෙනස ගත්තොත් එහෙම දෙපැත්තේ ධන 8ක් ඉන්නේ. එතකොට මෙහාට H+8ක් දැම්මනම් හරි. මේට H+8ක් දානවා සහ 4ක් H2O දානවා. ඔන්න සමීකරණය තුලිතයි. ඕක තුලිත කරගන්න පුළුවන් ලේසියෙන්. ඔන්න දැන් ඔයාලට ඕන නම් මෙන්න මේ වරහන සුළු කරලා ඔයාලට ලියා ගන්න පුළුවන්. ඔය ලේසියෙන් මේක සුළු කරලා ලියා ගන්න පුළුවන්. වරහන අයින් කරලා ලියා ගන්න කැමති නම් ඕන්න ඒක දාගන්න. නැත්තම් දන්නේ හරි ඔන්නම දාගත්තා. බැරි වෙලාවත් මෙයාව සම්පූර්ණ මෙන්න මේ සෙට් එකම යම්කිසි ඉන්ටිජර් එකකින් ගුණ වුණොත් එහෙම ඒක ගුණ කරලා දාගන්නත් පුළුවන්. ඕන්න ඔයාලා හිතන්නකෝ ඔක්සිකරණාංක වෙනස ගත්තී මෙතෙන්ට දෙකක් ආවා කියලා. අපි වෙනස අරගෙන ඉලෙක්ට්‍රෝන බැලන්ස් කරද්දී මෙතෙන්ට දෙකක් ආවා කියලා. එහෙම දෙකක් ආවොත් එහෙනම් මේක දෙකෙන් ගුණ කරලා දාගන්න. හරිද? මෙතන අපිට එහෙම එකක් ආවේ නැහැ. හරිද? එතකොට ඔය විදිහට ලේසියෙන් දාගන්න පුළුවන්. ඔය විදිහට දාගන්න පුළුවන්. හරිද? එතකොට ඊළඟට බලන්න
සහ මෙතන ඉන්නවා අපි ඉන්නවා CUS කියන එක නේද? CUS ගත්තොත් එහෙම CUS කියන එක MnO4 එක ඔක්සිකරණය වෙනවා. මොකද වෙන්නේ? CUS කියන එක MnO4 එක ඔක්සිකරණය වුණාම අපිට හම්බෙනවා මෙතන Mn2+ හම්බෙනවා සහ අපිට හම්බෙනවා CuSO4 කියන එක නේද? මේ සල්ෆර් කියන එක මෙතන සල්ෆර් ඉන්නේ ඍණ 2 ඔක්සිකරණාංගයේ මෙතන ධන 6ට ඔක්සිකරණය වෙලා තියෙනවා. මෙතන කොපර් ඉන්නේ ධන 2, එතනත් ධන 2. කොපර්ගේ වෙනසක් වෙලා නැහැ. හරිද? පැහැදිලිද? හරි. දැන් ඊට පස්සේ ඔක්සිකරණාංක වෙනස බලන්න. මේ සම්පූර්ණ සංයෝගී ගත්තේම මේ සම්පූර්ණ සංයෝගී අපි දන්නවා ඔක්සිකරණාංක ගත්තොත් එහෙම මෙතන සල්ෆර් කියන එකනාගේ සල්ෆර්ගේ ඔක්සිකරණාංකයේ ඍණ 2යි. මෙයාගේ සල්ෆර් ගත්තොත් එහෙම ධන 6යි. හරිද? මෙතන කොපර් කියන එක වෙනස් වෙලා නැහැ. එයා සෙලකොත් එකයි නැතත් එකයි. හරි ප්‍රශ්නයක් නැහැ. අපි ඕනනම් කලින් ගත්ත එකේම ගමුකෝ. හරි. මෙතන බලන්න මෙතන ඔක්සිකරණාංක ගත්තොත් එහෙම මෙතන ධන 4යි. මෙතන ධන 8යි. මේ දෙන්නගේ එකතුවනේ. මෙතන ගත්තොත් ධන 7යි. මෙතන ගත්තොත් එහෙම ධන 2යි. එතකොට මෙතන වෙනස් වෙනවා 5ක් එනවා. මෙතන වෙනස් වෙනවා. මෙතන අපි වෙනස් වෙනවා 4ක් කියනවා. හරිද? ඊට පස්සේ අපිට පුළුවන් හරි මේ සෝරි මම මෙතන ධන 4ක් දාලා තියෙනවා. ඒක වැරදි. මෙතන ඍණ 2යි තියෙන්නේ. මම ඒක ධන 2යි දැක්කේ මේ අර වැඩි කියලා ගිහලා තියෙනවානේ. හරි ඒක මම ආයෙ කියන්න. සෝරි. හරි බලන්නකෝ. ආයෙ කියන්න ඒක. බලන්න. හරි මෙතන බලන්න. මෙතන කොපර් ගත්තොත් එහෙම කොපර් සල්ෆයිඩ් ඉන්නවනේ. එයා MnO1 ඔක්සිකරණය වෙනවා. MnO4- කියන එක Mn2+ දක්වා ඔක්සිකරණය වෙනවා. කොපර් සල්ෆයිඩ් කියන එක කොපර් සල්ෆේට් දක්වා ඔක්සිකරණය වෙනවා. හරිද කතාව? මෙතන කොපර් කියන එක ඉන්නේ ධන 2 ඔක්සිකරණාංකය. මෙයා ඉන්නේ සල්ෆයිඩ් ඉන්නේ ඍණ 2 ඔක්සිකරණාංකය. ඔන්න ඔගේ මැදින් ඉරක් ගිහලා තමයි ඒක දනවයි දැක්කේ. හරි. මෙතන කොපර් ගත්තොත් ආයේ ඉන්නේ ධන 2 ඔක්සිකරණාංකයේ. සල්ෆර් ඉන්නේ ධන 6 ඔක්සිකරණාංකයේ. පැහැදිලිද? හරි. මෙතන මැංගනස් ඉන්නේ ධන 7. මෙතන ඉන්නේ ධන 2. එතකොට ඔක්සිකරණාංක වෙනස මෙතන ගත්තොත් 5යි. මෙතන වෙනස ගත්තොත් එහෙම මෙතන කීයද? මෙතන 0යිනේ. මෙතන කීයද? මෙතන කීයද? ඇවිල්ලා 8යිනේ. එතකොට මෙතන වෙනස ඇවිල්ලා 8යි. එතකොට මේක ගුණ කරන්න ඕනේ 5න්. හරිද? මේක ගුණ කරන්න ඕනේ 8න්. එතකොට මෙතනට 8ක්. හරිද? ඔච්චරයි කතාව. හරි. ඊට පස්සේ අපි මොකද්ද කරන්න ඕනේ? ඊට පස්සේ මෙයාලගේ අපි ආරෝපණ තුලිත කරගන්න ඕනේ. ආරෝපණ ගණිතය බලන්න. ආරෝපණ ගණිතය මෙතන එනවා ඍණ 8ක්. මෙතන ආරෝපණ නැහැ. මෙතන ගත්තොත් එහෙම 8 වරක් 2 ධන 16යි. ඔච්චරයි. එතකොට ආරෝපණ වෙනස ගත්තොත් එහෙම 24ක් එනවා. එතකොට මෙතෙන්ද 24ක් H+ දැම්ම නම් තුලිතයි. ඊට පස්සේ මේ පැත්තට දාගන්න ඕන 12ක් H2. ඕකෙන් තුලිත ප්‍රතික්‍රියාව වෙන්නේ. හරි. ඊට පස්සේ හරි ඔච්චරයි කතාව. ඊට පස්සේ අපිට කියලා දෙනවා ඉන්පසු මෙම ද්‍රාවණයේ ඇති වැඩිපුර KMnO4 අනුමාපනය කරනවලු Fe2+ එක. හරිද? ඒකත් අපි දාගමු. හරි. මොකද වෙන්නේ? අපිට මේක මෙතනින් දාගෙනම යන්නත් පුළුවන්. බලන්න මෙතන කියලා තියෙනවා අපිට කියලා දෙනවා ඉන්පසු මෙම ද්‍රාවණයේදී වැඩිපුර KMnO4 0.15 Fe2+ සමග අනුමාපනය කරනවා. ඒකත් අපි දාගමුකෝ. හරි. මම ප්‍රතික්‍රියාව ලියලා ඉවර වෙලා මේක විස්තර කරලා දෙන්නම් මොකද්ද මෙතන වෙන්නේ කියලා. බලන්න Fe2+ කියන එක MnO4- එක මොකද වෙන්නේ? එයා Mn2+ වෙනවා. මේක නම් අතකිනුත් දාන්න පුළුවන් එකක් නේ. Fe3+ වෙනවා. මෙතන ගත්තොත් එහෙම 5ක් එනවා. මෙතන 5ක් එනවා. ඒක නම් හැමදාම එන එකක් නේ. ඒතකොට මේක ඉතින් මතකයි සාමාන්‍යයෙන්. 8ක් H+ වෙනවා. සහ මෙතෙන්ද
4ක් H2O වෙනවා. ඔක නිකුත් ක්‍රියාවක සාමාන්‍ය විදිහට සුද්ධ කරලා ලියා ගන්න පුළුවන්. හරිද? හරි. මම දැන් කියන්නම් මෙතන බලන්න මොකද වෙන්නේ? copper 2 ගස් ඉන්නවා. sorry Cu2S ඉන්නවා, Cus ඉන්නවා. MnO2 දෙන්නම ඔක්සිකරණය වෙනවා. මෙයාගේ ඉන්න කට්ටිය ඔක්සිකරණය වෙනවා, මෙයාගේ ඉන්න කට්ටිය ඔක්සිකරණය වෙනවා, මෙයා ඔක්සිකරණය වෙනවා. එතකොට බලන්න copper Cu2S කියන එක නාගත්තොත් එහෙම එයාගේ ඉන්නවා මවුල ඒ සංඛ්‍යාවක් ඉන්නවනේ. මෙයාගේ ඉන්නවා මවුල ඒ සංඛ්‍යාව. ඒ සඳහා MnO2- වැය වෙනවා. දෙකක් ඒ ප්‍රමාණයක් වැය වෙනවානේ. පැහැදිලිද? ඊට පස්සේ බලන්න මෙතන Cus කියන එක නා ඉන්නවා අපි ගත්තා B කියලා. B මවුල ප්‍රමාණයක් ඉන්නවා කියලා ගත්තා. එතකොට මෙයාගෙන් වැය වෙනවා MnO2- ඒ සඳහා වැය වෙනවා 5කට 8ක් වැය වෙනවා නම් 5කට MnO2- 8ක් වැය වෙනවා නම් ඒක තමයි ස්ටෝකියෝමෙට්‍රික් සංගුණාකාර අනුපාතයෙන් කියන්නේ. මෙයාට කොච්චර මෙයාගෙන් වැය වෙනවද කියලා. හරි. කොපර් සල්ෆයිඩ් කියන එක නාගේ 5ට MnO2- 8ක් වැය වෙනවා නම් B ප්‍රමාණයකට කොච්චරක් වැය වෙනවද කියලා බලාගත්තා නම් හරිනේ. මොකද මෙතන ඉන්නේ B කියලා ප්‍රමාණයක් නේ. එතකොට ඔච්චරක් වැය. හරිද? එතකොට MnO2- ඔය ඔක්සිකරණය සඳහා වැය වෙනවා ඔන්න ඔච්චර ප්‍රමාණයක්. ඊට පස්සේ අපිට කියනවා ඉතුරු වෙන Fe2+. දැන් ඉතිරි වෙන MnO2-. දැන් අපිට පුළුවන් මුළු MnO2- සංඛ්‍යාව හොයාගන්න. දාපු මුළු MnO2- මවුල සංඛ්‍යාව. මොකද්ද? අපිට කියලා දෙනවා MnO2- 0.16න් දාලා තියෙන්නේ 100ක්. 10^3යි මවුල. මෙතන මවුල සංඛ්‍යාව ගත්තොත් එහෙනම් අපිට එනවා 16 ගුණ කිරීම 10^3ක් මවුල කියලා. හරිද? ඔන්න ඔය 16 ගුණ කිරීම 10^3න් 2යි ප්‍රමාණයක් වැය වෙනවා Cu2S සඳහා. 8යි B බෙදීම 5 ප්‍රමාණයක් වැය වෙනවා Cus සඳහා. පැහැදිලිද? එතනින් යම් කිසි ප්‍රමාණයක් ඉතුරු වෙනවලු. අන්නේ ඉතුරු වෙන ප්‍රමාණය තමයි මෙන්න මේ Fe2+ එක වැඩ කරන්න යන්නේ. හරිද? හරි. අපි Fe2+ එක වැඩ කරපු මෙන්න මේ MnO2- සංඛ්‍යාව හොයාගත්තා නම් මුළු සංඛ්‍යාව අපිට දන්න හින්දා අපිට පුළුවන් මේ Cu2S සහ Cus සඳහා වැය වෙච්ච MnO2- සංඛ්‍යාව අපිට හොයන්න පුළුවන්. මේ මුළු ගානේ Fe2+ සඳහා වැය වෙච්ච ප්‍රමාණය අඩු කරලා අපිට ඒක ලයිසියෙන් ගන්න පුළුවන්. හරිද? අපිට දැන් පුළුවන් අපි බලමු Fe2+ සඳහා MnO2- කොච්චරක් ගියාද කියලා. ඒක හොයාගන්න පුළුවන්. අපිට කියලා තියෙනවා මෙතන Fe2+ අපිට දාපු මවුල සංඛ්‍යාව දීලා තියෙනවනේ. sorry සාන්ද්‍රණයයි පරිමාවයි 0.15න් 0.15න් දාලා තියෙනවා 35ක්. 35 ගුණ කිරීම 10^3යි. මේක සුළු කරපුවම අපිට එනවා Fe2+ මවුල සංඛ්‍යාව. මේක සුළු කරපුවම අපිට එනවා 5.25යි 5යි 10^3ක් කියලායි. හරි. එතකොට ඒ සඳහා වැය වෙච්ච MnO2- සංඛ්‍යාව ගන්න පුළුවන්. ඒකෙන් 5න් එකක් නේ Fe2+ වගේ 5න් එකක්. එතකොට MnO2- මවුල සංඛ්‍යාව අපිට ගන්න පුළුවන්. මෙයා 5න් බෙදලා 1.025යි ගුණ කිරීම 10^3යි මවුල. හරිද? හරි. අපි දැන් බලන්න මෙතන මුළු MnO2- සංඛ්‍යාව හොයාගත්තා. ඉතුරු වෙලා තියෙන MnO2- මවුල සංඛ්‍යාව හොයාගත්තා. දැන් අපිට පුළුවන් ඒකෙන් මේක අඩු කරලා ගන්න පුළුවන් අපිට මෙන්න මේ Cu2S සහ Cus සඳහා වැයවෙච්ච MnO2- මවුල සංඛ්‍යාව අපිට දැන් ගන්න පුළුවන්. එතකොට දැන් බලන්න Cu2S සහ Cus සඳහා වැයවෙච්ච මවුල සංඛ්‍යාව වෙන්නේ MnO2- මවුල සංඛ්‍යාව වෙන්නේ මෙන්න මේ ටිකනේ. මෙතනින් 2යි ප්‍රමාණයක් වැය වුණා. මේක සඳහා අපිට 8යි B බෙදීම 5ක් වැය වුණා. එතකොට ඔන්න ඔය මුළු වැයවෙච්ච MnO2- මවුල සංඛ්‍යාව තමයි බලන්න මොකද්ද 2යි ධන 8යි B බෙදීම 5යිනේ. 2ක් A ධන 8යි B බෙදීම 5යි. මොකද්ද මේ මුළු වැය වෙච්ච මොකද වෙන්නේ? හරි. වැය වූ MnO2- මවුල සංඛ්‍යාව. මෙච්චරයිනේ. එයා මොකද්ද? මෙන්න මේ මුළු MnO2- වලත් ඉතුරු වෙච්ච MnO2- වලත් වෙනස නේද වැය වෙච්ච මවුල සංඛ්‍යාව වෙන්නේ. 16 ගුණ කිරීම 10^3න් අඩු කරන්න ඕනේ 1.025. 0.05ක් කියන්නේ නේ. 0.05ක් කියන්නේ. අන්න මෙතන 1.05ක් නෙන්නේ. sorry 1.05ක්.
1.05 ගුණ කිරීම 10 ඍණ 3ක්. එතකොට මෙතන 16න් අඩු කරන්න තියෙන එක 0.5 ගුණ කිරීම 10 ඍණ 3ක්. අපිට මේක සුළු කරගත්තාම වෙනවා 10ක් a ධන 8යි b බෙදීම 5ක්. 10ක් a ධන 8යි b බෙදීම 5ක් කියලා එනවා. එතකොට 10යි a ධන 8යි b බෙදීම 5ක් කියලා එනවා. සමානයි මේක 10න් ගුණ කරපුවම අපිට එනවා. හරි මේක සුළු කරලා ගත්තාම අපිට එනවා මෙතනින් එනවා අඩු කරපුවාම අපිට එනවා 14.95 ගුණ කිරීම 3ක් කියලා. හරිද 14.95 ගුණ කිරීම 10 ඍණ 3ක්. හරිද මේක දෙකෙන් බෙදලා දාන්න පුළුවන්. දෙපැත්තම දෙකෙන් බෙදලා දාන්න පුළුවන්. ඊට පස්සේ 5න් ගුණ කරලා දාන්න පුළුවන්. මේක සුළු කරලා ගත්තාම මම අයිලියා ඉන්නේ සුළු කරලා දාන්නම්. සුළු කරලා ගත්තාම අපිට එනවා 5ක් a ධන 4ක් b සමානයි 5ක් a ධන 4ක් b සමානයි 37.375. 37.375 ගුණ කිරීම 10 ඍණ 3ක්. මෙතන 5 තියෙන්නේ. හරිද? ඔන්න එක සමීකරණයක්. සහ දැන් අපි තව සමීකරණයක් ගන්න ඕනේ මේ a b හොයන්න. අනික් සමීකරණය මොකද්ද? බලන්න. ඔයාලට මතකද අපිට මෙන්න මේ ගාණේ කියලා තිබ්බා. මෙන්න මේ සංයෝගයේ ඉන්නේ a සහ b විතරයි කියලා. හරිද? හරි a සහ b විතරක් නම් ඉන්නේ. මෙන්න මේ සංයෝගයේ අපි ගත්තේ 1 ග්‍රෑම් ප්‍රමාණයක් නේ. 1 ග්‍රෑම් ගත්තේ. ඒ 1 ග්‍රෑම් ඇති කරන්නේ මෙන්න මේ Cu2s කියන එකනාගේ ස්කන්ධයයි Cus කියන එකනාගේ ස්කන්ධයයි නේද? එතකොට අපිට ඒ தත්ත්වය පාවිච්චි කරලා තව සමීකරණයක් ගන්න පුළුවන්. මොකද්ද? මෙන්න මේ මුළු ස්කන්ධය වෙන්නේ. ඒ කියන්නේ මුළු m සමානයි mcu2s ධන mcus නේද? මුළු ස්කන්ධය කීයද? මුළු ස්කන්ධය ඇවිල්ලා 1යිනේ. මුළු ස්කන්ධේ ග්‍රෑම් 1යි. ඒ ග්‍රෑම් එක හැදෙන්නේ Cu2s වල ස්කන්ධය අර ස්කන්ධය එකතු වුණාමනේ. හරි. Cu2s වල ස්කන්ධය ගන්න Cu2s වල මෞල සංඛ්‍යාව අපි ගුණ කරන්න ඕනේ. එයාගේ මෞලික ස්කන්ධය. Cu2s වල මෞලික ස්කන්ධය ඇවිල්ලා 159ක් වෙයි. Cus ගේ මෞල සංඛ්‍යාව b කියලා ගත්තා. එයාගේ මෞලික ස්කන්ධය අපි ගත්තොත් එහෙම 95.5ක් කියලා එයි. ඔන්න අපේ අනිත් සමීකරණය. ඒක මොකද්ද? 159 a ධන 95.5යි b සමානයි 1යි. ඔන්න අපේ අනිත් සමීකරණය. a සහ b හොයන්න සමීකරණ දෙකක් තියෙනවා. දැන් අපිට ලේසියෙන් ගන්න පුළුවන්. මොකක්ද අනිත් සමීකරණේ? 159යි a ධන 95.5යි b සමානයි 1යි. ඔන්න අපේ අනිත් සමීකරණය. දැන් බලන්න අපේ ගානේ අහලා තියෙන්නේ Cu2s වල ස්කන්ධ ප්‍රතිශතය නේ අහලා තියෙන්නේ. Cu2s වල ස්කන්ධ ප්‍රතිශතය කියන්නේ Cu2s වල මූල සංඛ්‍යාවනේ. මූල සංඛ්‍යාව ගත්තා නම් හරි. මූල සංඛ්‍යාව කියන්නේ a කියන එක නේ. අපි මෙතන මේ සමීකරණයේ a කියන එක නම් හොයාගත්තා නම් ඇති. අපිට ගානේ හොයන්න කියලා තියෙන්නේ එයානේ. එයා හොයාගමු ඒ හින්දා. b කියන එක නම අයින් කරලා ඒව මේ සමීකරණ දෙක ඇසුරෙන් හොයාගමු. හරිද? ඒක හොයන්න අපි ලේසියෙන් හොයන්න මෙහෙම කරන්න. අපිට පුළුවන් මෙන්න මෙයාගෙන් මේ සමීකරණයෙන් b යුක්ත කරලා මේ සමීකරණයට ආදේශ කරනම් හරි. ඒක ආදේශ කරද්දී අපිට එනවා 5ක් a ධන 4ක්. b වෙනුවට මෙයාගෙන් b යුක්ත කරලා ආදේශ කරලා දාමු. මේක එකපාර ගන්න පුළුවන්. 159යි කරගෙන 159යි a බෙදීම 95ක් නෙන්නේ. කියන්නේ ඕකනේ. සමානයි 14.95යි 5යි ගුණ කිරීම 10 3. මේක සුළු කරගත්තාම මේක සුළු කරලා ගන්න පුළුවන් නේ. මේක ගත්තාම මම ඒට උන එන උත්තරේ දාන්නම්. ඒට ඒ 2.7යි ගුණ කිරීම 10 ඍණ 3යි මවුල කියලා. පැහැදිලිද? දැන් අපි ඒ හොයාගත්තනේ. ඒ කියන්නේ කවුද? දානේ උඩට එන්නකො. ඒ කියන්නේ Cu2s මූල සංඛ්‍යාව. පැහැදිලිද? එතකොට n Cu2s කියන්නේ ඒ කියන්නේ 2.7යි ගුණ කිරීම 10 ඍණ 3යි මවුල. හරි. දැන් මොකද්ද අපි කරන්න ඕනේ? දැන් අපි කරන්න ඕනේ MCU2s. MCU2s. MCU2s කියන්නේ 2.7 ගුණ කරන්න ඕනේ. 10 ඍණ 3 මවුල ගුණ කරන්න ඕනේ Cu2s ගේ මৌলিক ස්කන්ධය. Cu2s ගේ මৌলিক ස්කන්ධය 159 ග්‍රෑම් මවුලයට. මේක සුළු කරගත්තාම අපිට Cu2s ස්කන්ධයේ 0.8
4.9 ග්‍රෑම් කියලා. දැන් මොකද්ද හොයන්න තියෙන්නේ? දැන් කරන්න තියෙන්නේ W/W cu2s කියන්නේ cu2s ස්කන්ධය 0.429 ග්‍රෑම්. ඉදන්න ඕන මුළු ස්කන්ධය 1 ග්‍රෑම්. ගුණ කරන්න ඕන 100ට 100. මේක ගුණ කරලා ගත්තාම අපිට එනවා. එකකින් වැඩක් නැහැ. මේක සුළු කරලා ගත්තාම 42.9යි 142.9 කියලා උත්තරයක් එයි. මේක තමයි cu2s වල ස්කන්ධ ප්‍රතිශතය. ඉතින් දෙයක් නැහැ. ලේසි. මම වැඩිපුර විස්තර කරපු හින්දා වැටලුණාද දන්නේ නැහැ. එහෙම වැටලෙන්න නම් දෙයක් නැහැ. මේක ලේසි ඇති දෙයක් නැහැ. හරි. බලන්න. හරි. දැන් ගානේ ඊළඟට කියලා දෙනවා. ඔන්න ගාන අපියන් කියලා දෙනවා. ඉහත ක්‍රියාපිළිවෙලදී සිදුවන ප්‍රතික්‍රියා සඳහා තුලිත සමීකරණ ලියන්න කියලා තියෙනවා. ඔන්න අපි තුලිත සමීකරණ ටික ලියලා දාලා තියෙනවා. හරිද? ඊට පස්සේ පියතු පදනම් කරගෙන මවුල අනුපාත ගණනය කරන්න කියලා තියෙනවා. හරි. මොකද්ද බලන්න ඒක අපිට කෙලින්ම රසායනික ප්‍රතික්‍රියා දිහා බලලා උග ගන්න පුළුවන්. cu2s සහ KMnO4 අතර මෝල අනුපාතය බලන්න ස්ටෝයිකික සංගුණයෙන් ගන්න පුළුවන්. cu2s හා cu2s වෙන්නේ cu2s හා MnO4- අතර මෝල සංඛ්‍යා අනුපාතය ගත්තොත් එහෙම 1:2නේ බලපුවම පේනවා. ස්ටෝයිකික සංගුණ අතර අනුපාතයනේ 1:2. පැහැදිලිද? ඊළඟට කියලා තියෙනවා. ඊළඟට අපිට කියලා තියෙනවා CUS හා KMnO4 අතර අනුපාතය ගත්තොත් එහෙම මෙතන තියෙනවා. CUS MnO4- අතර ගත්තොත් එහෙම 5:8යි. හරිද? 5:8යි. ඊට පස්සේ අපිට කියලා තියෙනවා Fe2+ MnO4- ඒක ගත්තොත් අපිට එනවා බලන්න 5ට 1ක් කියලා එනවා. පැහැදිලිද? හරි. ඊට පස්සේ අපිට කියලා දෙනවා cu2s වල බර අණු ප්‍රතිශතය ගැන ගන්න කියලා අපිට ඒක හොයලා තියෙනවා. හරිද? ඔච්චරයි ගාන. ඇති දෙයක් නැහැ. මම ඕනනම් ආයෙ පොඩ්ඩක් පැහැදිලි කරන්නම් කාට හරි අවුල් කියන්නම් සහ ක්ලියර් කරගන්න පුළුවන්. දැන් බලන්න අපි ආයෙ පොඩ්ඩක් මුලින්ම බලන්න යමු. ගානේ කියලා තියෙනවා cu2s CUS පමණක් අඩංගු වෙයි කියලා. ඔන්න cu2s CUS පමණක් ඉන්නවා. හරිද? එතකොට අපිට පුළුවන් මේ දෙන්නගේ මූල සංඛ්‍යා A සහ B කියලා අරගෙන AB සඳහා උත්තර ගත්තොත් එහෙම A කියන්නේ cu2s මූල සංඛ්‍යාව, B කියන්නේ CUS මූල සංඛ්‍යාව. හරිද? ඕකනේ අපි වැඩේ. හරි. ඊට පස්සේ cu2s සහ CUS පමණක් ඉන්නවා කියන්නේ එතකොට අපිට එකෙක්ගේ හොයාගත්තා නම් අනිත් එකා ගන්න පුළුවන් 100න් අඩු කරලා ස්කන්ධ ප්‍රතිශතය ගන්න පුළුවන්. පැහැදිලිනේ? හරි. x ගන්න 1 ග්‍රෑම් ඉන්නවලු. H2SO4 KMnO4 KMnO4 දාපුවම ඔක්සිකරණය වෙනවා. ඔක්සිකරණය වෙන්නේ මේකේ ඉන්න ඔක්සිකරණය වෙන්න පුළුවන් කට්ටියනේ. දැන් S2 copper 2+ උත් මේක අස්සේ ඉන්නවනේ. copper 2+ කෙනෙක් කරා ඔක්සිකරණය වෙන්නේ නැහැ. මොකද copper 2+ ට ඊට උඩට යන්න බෑ. හැබැයි copper+ ඉන්නවනේ මෙතන. copper+ කෙනෙක් කරා මෙතන ඉන්නවා. මෙතන copper+ ඉන්නවනේ. copper+ කෙනෙක් කරා copper 2+ දක්වා ඔක්සිකරණය වෙනවා මෙතන. ඍණ දෙකේ ඉන්න සල්ෆර් ඔක්සිකරණය වෙනවා SO4 බවට. මෙතන සහ මෙතන දැන් දෙකේම ඉන්නවා. හරිද? ඔය සඳහා වැය වෙනවලු MnO4- ඔය සඳහා වැය වෙනවනේ. ඊට පස්සේ ඉතුරු වෙනවලු MnO4- ටිකක්. ඒ ඉතුරු වෙන MnO4- ටික Fe2+ එක්ක අනුමාපනය කරනවලු. මෙන්න මේ Fe2+ එක්ක අනුමාපනය කරනවලු. වැය වෙච්ච Fe2+ පරිමාණය සාන්ද්‍රණය දීලා තිනවා 0.15යි 35ක් වැය වුණාලු. එතකොට අපිට Fe2+ මූල සංඛ්‍යාව හොයාගන්න පුළුවන් 5.25 ධාරණ 3ක් කියලා. එතකොට ස්ටෝයිකික සංගුණ අතර අනුපාතයෙන් ගන්න පුළුවන් Fe2+ එක්ක වැය වෙච්ච MnO4- ගාන වෙන්නේ 1.05 ධාරණ 3යි කියලා. MnO4- කියන්නේ කවුද? MnO4- කියන්නේ මෙතන cu2s සහ CUS සමග ප්‍රතික්‍රියා කරලා ඉතුරු වෙච්ච MnO4- මූල සංඛ්‍යාව. ඉතුරු වෙච්ච ගාන මෙච්චර නම් අපි ආරම්භයේ දාපු මුළු MnO4- සංඛ්‍යාව මෙච්චර නම් අපිට ගන්න පුළුවන් මෙන්න මේ cu2s සහ CUS සමග වැය වෙච්ච MnO4- සංඛ්‍යාව වෙන්නේ අර මුළු ගානෙන් ඉතුරු වෙලා තිබෙන MnO4- ගාන අඩු කරපුවාම එන එක නයි කියන්නේ 14.95 කියන්නේ cu2s සහ CUS එක්ක වැය වෙච්ච මෙන්න මේ දෙකයි ඒ ප්‍රමාණයක්. දැන් ඒත් එක්ක
C2S එකට 2යි වෙන්නේ. එතකොට A ප්‍රමාණයක් එක 2යි E ප්‍රමාණයක් වෙනවා. B ප්‍රමාණයක් එක 5ට 8ක් හින්දා B ප්‍රමාණයක් එක 8යි B බෙදීම 5ක් වැය වෙනවා. නේද? එන්නේ වැය වෙච්චෙන් මෙන්න ඔක මයිනස් මූල සංඛ්‍යාව වෙන්නේ මෙන්න මෙච්චරයි. ඒ කියන්නේ මෙන්න මෙච්චරයි. අපිට ඕකෙන් A සහ B සඳහා එක සමීකරණයක් ගන්න පුළුවන්. මෙන්න මේ පළවෙනි සමීකරණය ගන්න පුළුවන්. සහ අපිට ස්කන්ධ ඇසුරෙන් ගන්න පුළුවන් අපිට ගාණි කියලා තියෙනවානේ අර දෙන්න විතරයි ඉන්නේ CU2S CUS කියලා. එතකොට මේ දෙන්නගේ ස්කන්ධ එකතු කරපුවාම මුළු ස්කන්ධයට සමාන වෙන්න ඕනේ. එතකොට මුළු ස්කන්ධයේ ග්‍රෑම් 1 ග්‍රෑම්. එතකොට මෙයාගේ CU2S ස්කන්ධය ගන්න පුළුවන් මෙයාගේ මෞලික ස්කන්ධය එයාගේ මූල සංඛ්‍යාව A වලින් ගුණ කරලා. CUS කියන එකනගේ ස්කන්ධය ගන්න පුළුවන් මෙයාගේ මෞලික ස්කන්ධ මෙයාගේ මෞලික ස්කන්ධය 95.5යි එයාගේ මූල සංඛ්‍යාවෙන් ගුණ කරලා B කියන එකෙන් ගුණ කරලා. හරිද? උතන එතකොට අපිට තව සමීකරණයක් එනවා. ඔය දෙක විසඳලා අපිට පුළුවන් මෙන්න මේ A කියන එක නම හොයාගන්න. මෙන්න මේ A කියන්නේ කවුද? A කියන්නේ CU2S මූල සංඛ්‍යාව. CU2S මූල සංඛ්‍යාව 2.7යි 10ට 3ක් කියලා එනවා. ස්කන්ධය ගන්න මෞලික ස්කන්ධයෙන් ගුණ කරන්න පුළුවන්. ඊට පස්සේ ඒක එනවා 0.4යි 2.9ක් කියලා. ඊට පස්සේ අපිට කියලා තියෙනවා ස්කන්ධ ප්‍රතිශතය හොයන්න. යා මුළු ස්කන්ධයෙන් බෙදුවා. මුළු ස්කන්ධයෙන් බෙදුවා 100%න් ගුණ කරලා අපිට උත්තරේ එනවා 42.9ක් කියලා. එතකොට අපිට ඔච්චරයි කරන්න තියෙන්නේ. ටෝමික සංගුණ අතර අනුපාත දිහා බලලා අපිට මේ අනුපාත ටික දාගන්න පුළුවන්. ඔච්චරයි ගන්න ඇති දෙයක් නැහැ. හරිද? හරි. එච්චරයි.